සුබ දවසක් ඔයාට. වැස්ස වෙලාවක හවසට ඉඟුරු දාලා තේ එකක් බොන්න හිතුනාම කන්නත් මොනා හරි තිබුණා නම් කියලා හිතෙනව නේද? ඉතින් අද මම හිතුවා ඒ වගේ වෙලාවකට හදාගන්න පුළුවන් විදිය රෙසිපි එකක් අරන් එන්න. මේ තියෙන්නේ මම පැය 3ක් විතර වතුර පෙඟෙන්න තියලා සෝදලා අරගත්ත කඩල පරිප්පු. මෙතන පරිප්පු කප් 2ක් තියෙනවා. මම ඒකෙන් කෝප්ප භාගයක් විතර ඉතුරු කරලා අනෙක් ටික බ්ලෙන්ඩර් කප් එකකට දාලා කෑලි හිටින විදිහට බ්ලෙන්ඩර් කරගන්නවා. බලන්නකෝ පරිප්පු ටික බ්ලෙන්ඩර් කරගන්න ඕනේ මේ විදිහට කෑලි ටිකක් තියෙන්න. පරිප්පු බ්ලෙන්ඩ් කරනකොට හොඳටම පිටි වෙන්න බ්ලෙන්ඩ් කරන්න එපා. ඔයාට මේක වංගෙඩියකින් කොටලා ගන්නත් පුළුවන්. දැන් මම බ්ලෙන්ඩ් කරගත්තු පරිප්පු ටික අපි ඉතුරු කරගත්ත පරිප්පු වලටම එකතු කරගන්නවා. දැන් ඒකටම මම පොඩියට කපාගත්ත අමු මිරිස්, බී ලුණු එකතු කරගන්නවා. ඊළඟට රස අනුව ලුණු, කෑලි මිරිස්, කහ කුඩුත් එකතු කරගන්නවා. දැන් මේ ඔක්කොම හොඳට මිශ්‍ර කරගන්න ඕන. දැන් අපේ වඩේ මිශ්‍රණය හරි. දැන් තෙල් එකක් රත් වෙන්න තියලා මම මේ පෙන්නන විදිහට වඩේ වල හැඩය හදාගන්න පුළුවන්. ඔයාලට කැමති ඕනම විදිහකට වඩේ වල හැඩය හදාගන්න පුළුවන්. එකින් එක වඩේ හදාගෙන හොඳින් රත් වුණ තෙල් වල අඩු ගින්දරේ වඩේ ටික හොඳට බැද ගන්න ඕන. කිසිම වෙලාවකවත් ගින්දර වැඩි කරගන්න එපා. එහෙම වුණොත් වඩේ වල වට කර වෙලා මැද අමු වෙන්න පුළුවන්. ඒ නිසා අඩු ගින්දරේ වඩේ ටික ඔක්කොම බැද ගන්න ඕන. තව ඔයාලා කැමති නම් පරිප්පු වඩේ එක්ක කන්න ලුණු වල පොඟවපු වේලුණු මිරිස් කරල් ටිකකුත් බෙද ගන්න පුළුවන්. ඔයාලත් මේ විදියට පරිප්පු වඩේ හදලා බලන්නකෝ. එහෙනම් මගේ වීඩියෝ එක එකතු වුණ ඔයාට බොහොම ස්තුතියි. වීඩියෝ එක ගැන ඔයාගේ අදහසක් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ රෙසිපි බලන්න කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. සුබ දවසක්.